තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම. ඔයාලා හැමෝම දන්න සෙනහසේ කැදැල්ල කියන නිවාසෙට ලොකු අනතුරක් සිද්ධ වුණා. ඒ අනතුර මොකද්ද කියලා දන්න අපි හිතන්නේ නැති විදිහේ ලොකු අනතුරක් සිද්ධ වුණේ. ඉතින් ඒ අනතුරෙන් මිය ගිය අයට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ අනතුරට ලක් වෙලා රෝහල් ගත වෙච්ච අයටත් ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි දැන් මේ ඒ නිවාසෙට එයාලා වෙනුවෙන් උදව් කරන්න එයාලව බලන්න අපි මේ යන්න හදන්නේ. අර අතන බලාගන්න ඉක්ියානේ අරින්නේ. සියල්ල කතා කරලා. හරි ඉන්නේ අතන හැංගිලා එන්නේ අපේ ලොකු කරදරයක් වුණා. ඒකනේ අපි ඔයාලව බලලා යන්න ආවේ. කෝ අනිත් අය? එයාලා ගියා. කොහෙට? කතරගම. එහෙමද? ඔව්. අම්මා රැට කෑවද? ඒක පෙරේරත් එයා ගත්තා. නෑ. ඔව්. ඔය මේ ළමා ටෙලිනා මොකද්ද නේ? මතකයි නේ ඔයාලට. අපි කේක් කැපුවේ. ළමා ටෙලිනාටි නිලියක්. ඒකනේ මතකයි නේ ඔයාලට. මතකයි. දැන් අද ඔයාලගේ දාන්නේද? නෑ අපි ඔයාලව බලලා යන්න ආවේ. thank you නෝනා. මාරි හොස්පිටල් එකේ. අරය කවුද අනිත් එක්කෙනා? අපි එක කතා කරේ කවුද? සේනාදී. ඔන්න හරි. එයාකෝ? එයාත් නැති වෙලා නෝනා. සේනාදී? ඔව් නෝනා. ඔව් නෝනා. ඇත්තද? සේනාදී අර එහාට වැස්ස නෝනා. ඔව්. අවුවනේ. හරි. හොඳ අනාගතයක්. හරි වටිනාකම් ගොඩක් ස්තුතියි ඔයගොල්ලෝ අපිට ලන්ච් එක දීලා යෝග දීලා අර දීපු වතුර වල බලයට මේ යෝගට් එක රස වැඩි. මේ මන්ද කොහොමද ස්තුති කරන්නද කියලා මම ආදරෙන් බෑවුම් කරන්නේ. හැදෙන්න නැතුව පිළිගන්න. මහත්තයා කොහරි අත්තර හිතේනේ පොල් දාලා නේද? දැන් පොල් ගණන් නේද? අවුරුදු නිසා පොල් ගණන් නේද? මේ පොල් ගණන් කිව්වා. පොල් කර. කැමරාසයි මස් වීම රසයි. ගොඩක් කෑවා. දුවට මේ මට අනාගතයක් ප්‍රාර්ථනා කරන්න. හරිද?